අවස්ථාවක්. තමන්ගේ අවශ්‍යතා ඉටු වෙන තාක් නොයෙක් වූ වචන. දැන් බලන්න පැටියෝ, බබා, රත්තරන්, පන ඔන්න ඔය වචන ටික සිංහල භාෂාවෙන් අයින් කළොත් අහතරේ නෑ. කඳන කඳුල නවත්තන, පිවිතුරු බව රකින, සොඳුරු බව රකින, ඉතාමත් උත්තරීතර දෙයක් තමයි ආදරය කියන්නේ. ඒ ආදරේ ගොඩාක් තියෙන්නේ හංගග. ආදරේ වැඩිපුර දෙනව නේද? සැක කළ යුතුමයි. ආදරේ ස්වභාවයක් තමයි සංගවා ගන්න ආදරේ. අම්මලා තාත්තලාගෙන් අපිට වැඩිපුරම තියෙන දැනුන්නේ ගුරුවරුන්ගෙන් පුළුවන් තරම් බයින් එකනේ කරන්නේ. නමුත් එයාලානේ වැඩිපුරම අපිට ආදරේ. මතක තියාගන්න ඇත්තටම ආදරේ කරන කෙනාගේ වචන අඩුයි. වැඩිපුර ආදරේ පෙන්වනවා නේද? අනිවාර්යයෙන්ම විනාශයක් නම් තියෙනවා. වැඩිපුර ආදරේ දීලා කියලා වචනයෙන් හැඟීම් වලින් දීලා අර කෙනා මෝහණය කරනවා. මෝහණය කළා තමාගේ වසඟයට ගන්නවා.